මම ගොඩක් ප්‍රිය කළා වනගත ජීවිතයට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වනගත ජීවිතය අතර මම මේ වනයේ වැඩ ඉන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් හමු වෙලා තියෙනවා. සමහරක් ලෙන් තියෙනවා කැලෑව පීරගෙන යන්න ඕනේ පැය දෙකකට වඩා. ඉහළ ආකාශය වගේ තමයි මේ ලෙන තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා අවුරුදු 12කින් කොළඹ පස් පාගල නැහැ කියලා මට කිව්වා. එච්චර निराமிස ප්‍රීති හුදකලා සුවයක් උන්වහන්සේලා විඳිනවා. යතරේක ස්වාමීන් වහන්සේ නමක් කියන උප්පත්තියෙන් කතෝලික සයන්වහන්සේ නමක්. උන්වහන්සේ පුදුම විදියට ධ්‍යාන වඩලා තියෙන. ඊටාම සිත බලවත් කරගත සයන්වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ තනියම ලෙනක වැඩ ඉන්නේ. උන්වහන්සේගේ ජීවිතය බැලුම හරිම සරලයි. ඒ සරලතාවයට වඩා තියෙන හරිම සුවයක් ඒ ජීවිතය. උන්වහන්සේ ඇහෙන් දකින්න පුළුවන් සොඳුරු ජීවිතයක්. තාමත්ම කතා කරන වචනයක පවා පුදුමාකාර සරල බවක් තිබුණා. උන්වහන්සේ දෙන අවවාදයේ වුණත් උපදේශය වුණත් හරිම සරල බවක් තිබුණා. ඒ උන්වහන්සේ ඒ වනය තුල ඉන්න ඊටාම නිවිච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේට තිබුණ හැකියාවක් මට දැනුණා. සිත් දකින්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ කවුරු හරි ලෙනට පහලින් එනවනම් උන්වහන්සේ එන පිරිසට හරියන්න කෝප්ප ටික හොදලා තියෙනවා. 5 දෙනෙක් එනවනම් ඒ 5 දෙනාට අවශ්‍ය ටික. ස්වාමීන් වහන්සේලා දෙනමක් එනවනම් උන්වහන්සේ දෙනමක් වඩිනවා කියලා දාන ටික ලෑස්ති කරනවා. ඒ තරම් උන්වහන්සේට පුළුවන්කම තිබුණා ඒ දේ දැන හඳුනා ගන්න. ඒ වගේම තමයි මම තව ඒ වගේ ස්වභාවයක් ඇති කරගෙන තියෙන්න ඇති. මොකද මම මේ වැඩපුවේ අපේ තාම වටින මහා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලෙමයි මම ලෙනට වැඩි කැලෑවට වැඩි. ඒ ස්වාමීන් වහන්සේ දැනගත්ත මම පිරිසත් එක්ක එකතු වෙලා ලෙන් හොයනවා කියලා. සනස hina වෙලා දවසක් කියලා තිබුණේ කොළඹ පොඩි හාමුදුරුවන්ට ලෙන් හොයන්න දඟලන්න එපා කියන්න. හරි කාලේ එනකොට උන්වහන්සේට හරියනම ලෙන් ලැබෙයි කියලා. ඉතින් මම මේ ලෙනේ වැඩ ඉන්නකොට දවසක් මට හොඳටම අසනීප වුණා. උණ හැදිලා මට පින්ඩපාතේවත් වඩින්න බැරි වුණා. ඒ වෙලාවේදී හරියටම 11 මාර වෙනකොට මිනිස්සෙක් දාඩිය දාගෙන කෑම් පාර්සලයක් අරගෙන එනවා. ඉතින් මේ මිනිස්සයා දාන දෙන්න ආපු කෙනෙක්. එයාට ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. උඩහලෙනේ කොළඹ ස්වාමීන් පොඩි හාමුදුරුවෝ අසනීප වෙලා උණ හැදිලා ගිහිල්ලා 12ට කලින් මේ දාන එක පූජා කරන්න කියලා. ඉතින් මට ඒ වෙලාවෙ තුන මම අසනීප වුණා කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ සනස කොහොමද දැනගත්තේ කියලා. ඉතින් මට ඒක ලොකු පුදුමයක්. එහෙම අත්දැකීමක් අපිට නැහැනේ. ඉතින් මම බලන්දලා පහවදා ඉතින් අසනීපෙත් ටිකක් හොඳ වුණාට පස්සේ සනස වඩින්න බලන්න මම වැඩියා. ගිය ගමන් මම දැන් උණ හොඳයිද කියලා. ඒ තරම් කවදා හරියටම දැනගෙන රෝගෙත් උණ හැදිලා තියෙනවායි කියලා. ඒ වගේම තමයි මම සයන්වන්සේ හමු වෙන්න ගියම කවදාවත්